ඩුබායි අබුඩාබි ඒ වගේ රටවල ඉන්න අය මෙන්න මේ කතාව හරියටම දැනගන්න. ඩොක්ටර් මිග්‍රේන් තියන අය බොන්න ඕනේ ඇල් වතුරද උණු වතුරද? මිග්‍රේන් තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් එයාට උණු වතුර හෝ ඇල් වතුර බිව්වා කියලා ගැටලුවක් නැහැ. හැබැයි සීතල වතුර බිව්වොත් සමහරක් වෙලාවට එයාගේ මිග්‍රේන් කන්ඩිෂන් එක ට්‍රිගර් වෙන්න පුළුවන්. හැබැයි සයිනොසයිටිස් තියෙන කෙනෙක් එයාත් සීතල වතුර බිව්වොත් ඉතාමත් ඉක්මනින් මිග්‍රේන් කෙනෙකුට වැඩිය එයාගේ සයිනොසයිටිස් හින්දා එන ඔලුව කැක්කුම වැඩි වෙනවා. එතකොට පීනසයේ හින්දා සයිනොසයිටිස් කෙනෙක් දීර්ඝකාලීන උණු වතුර පාවිච්චි කරන්න ගියොත් ඒකත් හොඳ නෑ. එයාත් බොන්න ඕනේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 25ත් 27ත් අතර තියෙන වතුර. මගේ ගොඩක් පේෂන්ට්ලට මම නිර්දේශ කරන්නේ ඔය සෙල්සියස් අංශක 25ත් 27ත් අතර වතුර බොන්න කියලා. උණු කර නිවාජත් ජලයත් පුළුවන්. සාමාන්‍ය හොඳ පිරිසිදු වතුර සෝස් එකකින් ගන්න ජලයත් පුළුවන්. මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඩුබායි අබුඩාබි ඒ වගේ රටවල ඉන්න අය මෙන්න මේ කතාව හරියටම දැනගන්න. ඕගොල්ලෝ AC ඇතුලේ තියලා කොයිම වෙලාවක වතුර බොන්න යන්න එපා. ඒක ඕගොල්ලෝගේ ඔලුව කැක්කුම ගොඩක් වැඩි කරනවා. ඒ හින්දා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම එක්ක වැකුම් බොටල් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් AC එක නොයන තැනක වතුර එක තියලා ඒක පාවිච්චි කරන්න සෙල්සියස් අංශක 25ත් 27ත් අතර ඕගොල්ලන්ට ඔලුව කැක්කුම අඩු කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම.